ඉතිහාස කතා බොහොම රහට අහන එම්.ආර්. නානායක්කාර YouTube නාලිකාවෙන් සිංහලේ රාජාවලිය පිළිබඳව කතා කරන වීඩියෝ පටමාලාවේ යාපහුව රාජධානිය පිළිබඳව කතිකාවතයි අපි අද දවසේ ආරම්භ කරන්නේ. දඹදිව රාජධානියේ අවසන් පාලකයා හතරවන විජේබාහු රජුරුවන්ගෙන් පස්සේ රාජධානිය අල්ලගත්ත සෙන්පතියෙකු කියන කතාව අපි කිව්වා. ඊට පස්සේ හතරවන විජේබාහුගේ සහෝදරයා බෝනික බාහු කුමාරයා ආරක්ෂාව පතා යාපහුවට පැනලා ගිහිල්ලා ආපහු ඇවිල්ලා අර සෙන්පතියව මරලා රාජධානිය අල්ලගන්න. අල්ලගෙන ටික කාලයක් දඹදිව රාජධානිය කරලා ආරක්ෂිත ස්ථානයක් හැටියට යාපහුව තෝරාගෙන යනවා. ඒතර යාපහුව රාජධානියේ පළවෙනි පාලකයා හැටියට අපි සැලකන්නේ පළවන බෝනික බාහු රජු. පළවන බෝනික බාහුගේ ආරම්භක කාලයේදී පාණ්ඩ්‍ය දේශයේ ඉන්දියාවේ දක්ෂිණ දේශයේ විශාල ආක්‍රමණ කීපයකට යට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ওই කාලිංග රායර ආක්‍රමණය, චෝඩ ගංගා ආක්‍රමණය වගේ ප්‍රබල ආක්‍රමණ වලට මුහුණ දීලා සතුරු සේනා මර්ධනය කරගෙන බොහොම ස්ථාවර පාලනයක් යාපහුව රාජධානිය හදාගන්න පළවන බෝනික බාහුවට හැකියාව ලැබෙනවා. බෝනික බාහු රජුරෝ විශේෂයෙන්ම ඔය අසල්වැසි රාජ්‍ය ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව විශ්වාසය තියාගත්ත හොඳ රාජතාන්ත්‍රිකයෙක්. ඒ නිසාම ඊජිප්තුවේ සුල්තාන් මුණ ගැහිලා ඊජිප්තුවේ පාලකයා මුණ ගැහිලා සාකච්ඡා කරලා රට හා සමග එකඟතා හදාගන්න තානාපතිවරුන් පවා ඊජිප්තුවේ සුල්තාන් මුණ ගැහෙන්න යව්වයි කියන කතාව ඉතිහාස කතා පොත්වල සඳහන් වෙනවා. කෙසේ වෙතත් ඉතා හොඳ ප්‍රශස්ත මට්ටමේ පාලනයක් යාපහුවේ ගෙනිච්චා පළවන බෝනික බාහු රජුරුවෝ. පළවන බෝනික බාහු රජුරුවන්ට පුත් කුමාරයෙක් හිටියා. එයත් බෝනික බාහු නමින්මයි හැඳින්වෙන්නේ. එයා අපි ඉතිහාසයේ පෙළගස්ව ගන්නේ දෙවන බෝනික බාහු නමින්. බෝනික බාහු පළවෙනි බෝනික බාහු මිය යනකොට තමන්ගේ පුතා දෙවන බෝනික බාහු කුඩා වියේ හිටියේ. ඒ නිසා රජකම දෙන්න බැරි වුණා. ජනප්‍රවාදයේ එනවා බෝනික බාහු රජුරුවන්ගේ මරණයත් එක්ක ලංකාවේ බොහොම දීර්ඝ කාලයක් නියංසායක් දුර්භික්ෂයක් පැවතුණු කාලයක් උදා වුණයි කියලා. ඒ නිසාම පළවෙනි බෝනික බාහුගේ අවෑමෙන් යාපහුව රාජධානිය යම් කාලයක් අරාජක තත්ත්වයක් අවුරුදු 8ක 10ක විතර කාලයක් අරාජක තත්ත්වයක් නිර්මාණය වුණා රජෙක් නැතුව. මෙන්න මේ වකවානුවේ ඉන්දියාවේ දක්ෂිණ දේශීය පාලකයා කුලසේකර එයාගේ ඇමතිවරයෙක් ආර්ය චක්‍රවර්ති කියලා කෙනෙක් ලංකාවට එවලා යාපහුව වට කරලා යාපහුවේ තිබුණු දළදා වහන්සේ පාත්‍ර ධාතුවත් එක්ක ඉන්දියාවට අරගෙන යනවා. අපි දන්නවා හෙළ රජ පෙළපතට අනුව ලංකාවේ දළදා වහන්සේ පාත්‍ර ධාතුව භාරයේ තියෙන කෙනා තමයි ලංකාවේ රජුරුව අයිතිකාරයා. ඒ අනුව කුලසේකර රජුරුව දළදාව තමන් භාරයට ගැනීමෙන් ලංකාවේ පාලකයා බවට පත් වුණා. ලංකාව දකුණු ඉන්දියාවට යටත් රාජ්‍යයක් බවට පත් වුණා. ඔන්න ඔහොම තියෙන වකවානුවක තමයි තුන්වන පරාක්‍රම බාහු කුමාරයා. ඒ කියන්නේ දඹදෙණියේ රාජධානියේ හිටපු අවසන් පාලකයා හතරවන විජේබාහු එහෙම නැත්නම් බෝසත් විජේබාහුගේ පුතා තුන්වන පරාක්‍රම බාහු කුමාරයා ඉන්දියාවට ගිහිල්ලා කුලසේකර රජුරුවන්ගෙන් සමාව අරගෙන කුලසේකර රජුරුවත් එක්ක පොරොන්දු වෙලා දළදාව අරගෙන ආපහු ඇවිල්ලා රාජධානිය පොළොන්නරුවට ගෙනihin තියෙනවා. ඔය වෙනකොට තුන්වන පරාක්‍රම බාහු කුමාරයාගේ පදිංචිය පොළොන්නරුව ප්‍රදේශයේ තිබුණයි කියන කතාවත් වංශ කතාවල සඳහන් වෙනවා. එතකොට පොළොන්නරුව රාජධානියේ කෙටි කාලයක් රාජධානිය කරගෙන යනවා තුන්වන පරාක්‍රම බාහු කුමාරයා. යාපහුව රාජධානිය බිඳ වැටෙනවා. අවසානයේ මොකද වුනේ? අර පළවන බෝනික බාහු යාපහුවේ හිටපු රජුරුවන්ගේ පුතා දෙවන බෝනික බාහු කුමාරයා පොළොන්නරුවට සේනාව අරගෙන ගිහිල්ලා පොළොන්නරුවේදී ඔය තුන්වන පරාක්‍රම බාහුව පරාජය කරලා දළදාව පාත්‍රා ධාතුව තමන්ගේ භාරයට අරගෙන රාජධානිය කුරුණෑගලට ගෙනල්ලා කුරුණෑගල රාජධානිය නිර්මාණය වුණා කියන කතාව තමයි රාජධානි කතිකාවතේ ඊළඟ අවස්ථාව. එතකොට දඹදෙණියේ රාජධානී රජවරු 4 දෙනෙක් ගැන අපි කතා කරනවා. යාපහුව රාජධානිය අපි කතා කරන්නේ එක රජ කෙනයි. එයා තමයි
පළවන බුවනික බාහු. බුවනික බාහුගෙන් පස්සේ තුන්වන පරාක්‍රම බාහු කුමාරයා කුලසේකරගේ දළදා වහන්සේ ඉල්ලගෙන පොළොන්නරුවට රාජධානිය ගෙනී අවසානයේ දෙවන බුවනික බාහු කුරුණෑගල රාජධානියට ආවා. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ පටයෙන් කුරුණෑගල රාජධානිය පිළිබඳව කතිකාවත හදාගමු. ආදරණීය දෙමාපියනි, ආදරණීය දරුවනි, එම්.ආර්. නානායක්කාර YouTube නාලිකාවේ අලුත් වැඩක් පටන් අරගෙන තියෙනවා. 10 11 ශ්‍රේණියේ පෙළපොත් කෙටි සටහන් වලට අරගෙන නිම කළ වැඩගොනු හදන ගමන් ලිඛිත ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සාකච්ඡා කරන ඕලවල් සාමාන්‍ය පෙළ පුනරීක්ෂණ පාඨමාලාව යනවා අපේ වීඩියෝ පාඨමාලාවක. ඔබ එම්.ආර්. නානායක්කාර YouTube නාලිකාව subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලට පුළුවන් ගෙදර ඉඳලා නිදහසේ මෙන්න මේ රස හරවත් ඉතිහාස කතා අහන ගමන් ඕලෙවල් විභාගයට 10 11 පෙළපොත ලස්සනට කෙටි සටහන් කරගෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ පටේදී හමු වෙමු. බොහොම ස්තුතියි.